ගඟ මැද්දේ ඉන්නේ අපි. Hello guys. අද අපි යන්න හිතන් ඉන්නවා ගඟ බලන්න. ඉතින් තනියම නෙමෙයි. තාම මල්ලි කෙනෙක් එනවා කිව්වා. ඉතින් මල්ලි එනකන් තමයි මේ ඉන්නේ. මල්ලි ආවට පස්සේ අපි යන් ගඟ බලන්න. අපි දැන් ගඟට ඇවිල්ලා තින්නේ. බලන්න පේනවද පිටිපස්සෙන් ගඟ තියෙනවා. අපි බහැලා බලමු. යා. අර ඉන්නේ මාත් එක්ක ආපු මල්ලි. මේ තමයි කැලණි ගඟ. මෙතෙන්ද කියන්නේ රන්වල කියලා. රන්වලින් කැලණි ගඟ යන්නේ මේ විදියට. මේ තියෙන්නේ රන්වල පාලම. මේ පාලම යට අපි ඉන්නේ. මේ තියෙන්නේ පාලම. මම උඩට ගිහිල්ලා පාලම පෙන්නන්න. වතුර වැඩි දැන් මේ දවස්වල මේකයි වැඩි. නැත්තම් ඉතින් නාන්න අවුලක් නැහැ මේ හැටි. තා පල්ලෙහා නාන්න දැන් තියෙනවා. අපි එතෙන්ටත් යන් තා පොඩ්ඩකින්. ඉතින් මෙහෙම තමයි ගඟ පේන්නේ අපිට. බහැලා බලමු ටිකක්. මේම් පාලම අපිට අද ගඟ පල්ලෙහාට පෙවුනේ මේ පාලම තමයි. අපි ආවේ මේකේ. මෙතෙන්ද ඉතින් ෆොටෝ ගන්න එහෙම ගොඩක් කට්ටිය එනවා. ෆොටෝ ෂූට් කරනවා. පට්ටම ලොකේෂන් එකක් තමයි පාලම කියන්නේ. මේ දෙපැත්තේ තියෙන්නේ පයින් යන්න පුළුවන්. මේ හරි අපි ටිකක් යන් ඉස්සරහට. මෙහෙම පයින් යන්න පුළුවන්. ඔයාලට පේනවද අන්න අතන ගොඩබිමක් තියෙනවා. දූපතක් වගේ අයිනේ. අන්න එතන නාන්න පුළුවන් අපිට. අපි යන් එතනට බලන්න.
අපි දැන් මේ නාන තැනට යන්න හදන්නේ. මෙන්න මෙතන ඉස්සරහයි දැනට නන්න පුළුවන්. අනිත් තැන්වල සෑහෙන්න වතුර. මේ වගේ පාරවල් වලින් තමයි ඉතින් ගඟට බහින්න තියෙන්නේ. අපි දැන් ඇවිල්ලා ඉන්නේ අතන්ට. අපිට අර පාලම උඩදී පෙවුනේ මෙන්න මේ කෑල්ල තමයි මේ තියෙන්නේ. දැන් ඉතුරු වෙලා තියෙන්නේ මේ හැරි විතරයි නාන්න පුළුවන් තැනකට. ඒ තරම් වතුර සැරයි අද. වතුර වැඩි මේ. අපි මේ අර වටෙන් ගිහිල්ලා එතනට යනවා. මෙන්න මෙතනට කියන්නේ අපි කොග්ගල කියලා. මේ ගලක් තියෙන මැද්දේ. මේ හරියට ආවම මෙහෙම තමයි දකින්න හම්බෙන්නේ. මේ ගඟ මැද්ද ගොඩ වෙලා වගේ තියෙන්නේ. ඉතින් මාරු තැනක් තමයි ඉතින් මෙතන නාන්න. මේ හරියට ඉතින් වතුර වැඩි ඉන්නේ. අතනින් හැරිලා ආන් අරේට යන්න. අන්න අර හරියට නා ගන්න පුළුවන්. කොහොමද වතුර පාර? අපි හිටපු පාලම පේනවා ඈතින්. මේකට පේනවත් දන්නේ නැහැ. පේනවනේ. අද තියෙන්නේ අපි හිටියන් අතර පාලමේ. දැන් ඉන්නේ මෙතන. පාලමට පෙවුනේ මේ ටික. ඉතින් ඔහොම තමයි ගඟ. පේන්නේ අපිට. බෑ අවුසර වැඩි. හවසක වගේ එන්න ඕනේ. ලස්සන ලොකේෂන් ටිකක් තියෙනවා මේ හරිය. ෆොටෝස් ගන්න පුළුවන් ඔයාලට. තියෙන වතුර. මේ ටික තමයි නාන්න ඉතුරු වෙලා තියෙන්නේ දැන්. නැත්නම් නාන්න බෑ. වතුර සැර වැඩි. වතුර අඩු වෙන දායකට නම් නා ගන්න පුළුවන්. ගඟ මේ අයින දිගේම නා ගන්න පුළුවන්. දැන් මේ වැස්සත් එක්ක වතුර වැඩි වෙලා තියෙන්නේ. එහෙනම් අද වීඩියෝ එක අවසන් කරන්න යන්නේ අපි. ආයෙ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.